ආයිබෝවන් අදත් ඔයාලා එකතු වෙලා ඉන්නේ නිමික්ස් ක්‍රියේෂන් YouTube channel එක සමගින්. අද අපි කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ දරුවන්ට ලබා දෙන්න ප්‍රතිශක්තිකරණ එන්නත් පිළිබඳව. ඔබ දන්නවා දරුවෙකු උපතේ සිට BCG මාස 2, මාස 4, මාස 6, මාස 9, ඒ වගේම මාස 18, අවුරුදු 3, අවුරුදු 5, අවුරුදු 13 වගේ වයස් කාණ්ඩවල දරුවන්ට මෙම ප්‍රතිශක්තිකරණ එන්නත් රජය විසින් නොමිලේ හඳුන්වලා දීලා තියෙනවා. මෙම ප්‍රතිශක්තිකරණ එන්නත් වැඩසටහන මගින් බලාපොරොත්තු වන අරමුණ තමයි යම් යම් කාලවලදී වැළඳෙන යම් යම් ලෙඩ රෝග වලින් ආරක්ෂා වීම හා වැළඳීමේ ප්‍රවණතාවය අඩු කිරීමයි. එම නිසා අනිවාර්යෙන් નિયમિત කාලවලදී નિયમિત මාත්‍රාව ලබා දීම ඉතා වැදගත්. නමුත් දෙමාපියන්ට තියෙන වැදගත් නිතර ඇති වෙන ගැටලුවක් තමයි નિયમિત කාලයට ලබා දීමට තියෙන එන්නත යම් කාලවලදී පරක්කු නොවොත් ඒ කියන්නේ ශ්‍රම ප්‍රතිශාව උණ වගේ රෝග පැවතුනොත් නියම කරන්නේ නැහැ එම එන්නත ලබා දෙන්න කියලා. නමුත් ඔබ වෛද්‍යවරයෙකු ළඟට ගොස් එම වෛද්‍යවරයා සමග කතා කරලා අවශ්‍ය මාත්‍රාව එම දිනයට ගත යුතුද නැද්ද කියලා තීරණය කිරීම ඔබ සතුව පවතිනවා. යම් හේකි નિયમિત මාත්‍රාව નિયમિત දිනයට ගැනීමට නොහැකි වුවහොත් දරුවාගේ එම කාලයට මාසයක කාලයක් ඇතුළත අවස්ථාව තියෙනවා මෙම එන්නත ලබා ගැනීමට. සමහරක් දෙමාපියන්ට තියෙන තවත් ගැටලුවක් තමයි එක මාත්‍රාවක් හරි එක එන්නතක් හරි මග හැරුණොත් නැවත ඊළඟට තියෙන එන්නත ගැනීම සුදුසුද එම නැත්නම් කලින් එන්නත ලබාගෙන ඉවර වෙලා එම එන්නත ලබා ගැනීමද සුදුසු කියන එක ගැන. නමුත් දෙමාපියන් විසින් බියවීමට දෙයක් නෙමෙයි. මග ඇරුණු ඉන්ජෙක්ෂන් එකේ සිට මාසික කාලයක් ඇතුළත නැවත දිගටම අවශ්‍ය નિયમિત එන්නත ලබා ගැනීම තමයි වැදගත් වන්නේ. ඒ වගේම තමයි දෙමාපියන්ට තවත් ඇති වෙන ගැටලුවක් තමයි දරුවාට එන්නත් කරණයෙන් පසු උණ සෑදීමේ ප්‍රවණතාවයක් ඇති වෙනවා කියලා. සාමාන්‍යයෙන් ඇඟ මද රස්නේ ගතියක් ඇති විය හැකි. උණ වගේ තත්ත්වයක් පවතිනවා නම් වෛද්‍යවරයෙකුගේ අනුමැතිය ඇතුව පැරසිටමෝල් මාත්‍රාව ලබා දෙන්න පුළුවන්. ඒ වගේම තමයි වලිප්පුව උණ වැඩිවීමේ ප්‍රවණතාවයක් වගේ පවතිනවා නම් එහෙම නැත්නම් ස්ථායිනික ආසාදනයක් වගේ දෙයක් කසලා පළු දාලා බිබිලි වගේ ඇති වෙලා තියෙනවා නම් වහාම වෛද්‍යවරයෙකු හමු වෙලා උපදෙස් පැතීම වැදගත් වෙනවා. දෙමාපියන්ට ඇති විය හැකි සාමාන්‍ය ගැටලු තමයි මම මේ සඳහන් කරේ. රජය විසින් නොමිලේ හඳුන්වලා දෙන තියෙන ප්‍රතිශක්තිකරණ එන්නත් කරණය පිළිබඳව අපි බලමු මොනවද මේ දරුවන්ට උපදෙස් ඉට ලබා දෙන එන්නත් කියලා. ඒ වගේම තමයි මෙම එන්නත් වලින් මොනවද රෝගාබාධ මොන රෝගද වළක්වා ගන්න කියලා අපි බලමු. ඔබේ බිලිඳාට රජය විසින් නිකුත් කළ දින ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අනුව පළමුවම ලබා දෙනු ලබන්නේ BCG එන්නතයි. BCG එන්නත කියලා කියන්නේ ක්ෂය රෝගයෙන් ආරක්ෂා වීම සඳහා පළමුවම දෙන දරුවාට දෙන ඉන්ජෙක්ෂන් එක තමයි මේ BCG කියලා හඳුන්වන්නේ. උපතේ සිට සති 4ක කාලයක් තුළ මේ ඉන්ජෙක්ෂන් එක ලබා දෙන්න පුළුවන්. නමුත් උපතේදී ඇති වෙන යම් යම් ගැටලු තත්ත්වයන් නිසා උපතේදී සිට පැය 24ක් ඇතුළත කාලය තුළ ලබා දීමට නොහැකියාවක් තියෙනවා. එවැනි අවස්ථාවක අපිට පුළුවන් සති 4ක කාලය ඇතුළත රෝගී තත්ත්වයෙන් මිදුණට පස්සේ ඔබේ බිලිඳාට මේ වැක්සින් එක ලබා දෙන්න. ඒ වගේම තමයි මේ වැක්සින් එක ලබා දුන්නට පස්සේ යම් ආසාදිත තත්ත්වයක් සමග කැළලක් ඇති වෙනවා. මේකට බිය යුතු නැත. මේක සාමාන්‍ය තත්ත්වයක්. දෙමාපියන් ඒකට පැසවනවා එම කියලා වෛද්‍යවරුන් ළඟට අරගෙන ගියාට මේක සාමාන්‍ය තත්ත්වයක් කියලා දෙමාපියන් වෙන ඔබ දැනගෙන සිටිය යුතු වැදගත් කරුණක් වෙනවා. ඒ වගේම තමයි උපතේ සිට මාස 2 වන විට ඔබේ බිරිඳාට පෙන්ටවලන් වැක්සින් එක තමයි දෙනු ලබන්නේ. DTP වැක්සින් එක හා හෙපටයිටිස් B වැක්සින් එකත් ඒ වගේම හිප් වැක්සින් එකක් තමයි මේ සඳහා දෙනු ලබන්නේ. ඩිප්තීරියා ටෙටනස් හාපර්ටිසස් යන රෝග සඳහා ඒ වගේම තමයි හිමෝෆිලස් ඉන්ෆ්ලුවෙන්සා ටයිප් B හා හිප් වැක්සින් එක තමයි මෙම පෙන්ටවලන් වැක්සින් එක සඳහා අයත් වන්නේ. ඒක සමගම ඕරල් පෝලියෝ වැක්සින් එක ඒක ඉන්ජෙක්ෂන් එකක් කිව්වට ඕරල් මාත්‍රාවක් ඒක
බිඳුව වශයෙන් ලබා ගන්න ඕරල් මාත්‍රාවක් තමයි එන්නත කියලා හඳුන්වන්නේ. ඒ වගේම තමයි PCV කියලා වැක්සින් එක ලබා දෙනු ලබනවා. නියුමෝනියාව හා මෙනින්ජයිටිස් වැළැක්වීම සඳහා PCV එන්නත රොටා වැක්සින් එකක් ලබා දෙනු ලබනවා. රොටා වෛරස් වැක්සින් එකක් දියවැඩියාව හා උණ ආසාදන තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා මෙම මාස දෙකේදී ඔබේ බිරිඳට දෙනු ලබනවා. ඊළඟට මාස 4 වන ඔබේ දරුවාට පෙන්ටාවලන් වැක්සින් එකේ සෙකන්ඩ් ඩෝස් එකත් OPV එකේ සෙකන්ඩ් ඩෝස් එක හා PCV එකේ සෙකන්ඩ් ඩෝස් එකත් දෙනු ලබනවා. ඉන්පසු මාස 6 දරුවාටත් ඔබේ දරුවාටත් ලබා දෙනු ලබන්නේ පෙන්ටාවලන් ඩෝස් එකේ තර්ඩ් ඩෝස් එකත් OPV ඩෝස් එකේ තර්ඩ් ඩෝස් එක හා PCV එකේ තර්ඩ් ඩෝස් එකත් ලබා දෙනු ලබනවා. ඊළඟට මාස 9ක් වන විට ඔබේ දරුවාට මීසල්ස් හා රුබෙල්ලා ඉන්ජෙක්ෂන් එක ලබාගත හැකියි. මෙම මීසල්ස් හා රුබෙල්ලා එන්න ලබා ගැනීමෙන් පසු දරුවාට යම් හේකින් උණ තත්ත්වයක් සීතල කරලා උණ තත්ත්වයක් ඇති වුවහොත් වෛද්‍යවරයෙකුගේ අනුමැතිය අනුව පැරසිටමෝල් මාත්‍රාව ලබා දිය හැකියි. නමුත් උණ වැඩි වෙන තත්ත්වයක් හා යම් ආසාදන තත්ත්වයක් හෝ ඇති වෙනවා නම් වහාම වෛද්‍යවරයෙකු සඳහා යොමු වීම තමයි වඩා වැදගත් වන්නේ. ඒ වගේම තමයි අවුරුද්දක් වන විට කියන්නේ මාස 12ක කාලයක් යන විට ඔබේ දරුවාට JE ඉන්ජෙක්ෂන් එක ලබා දීම වැදගත් වෙනවා. JE ඉන්ජෙක්ෂන් එක කියලා කියන්නේ ජපනීස් එන්සෙෆලයිටිස් වැක්සින් එක. මෙම වැක්සින් එක මෙනින්ජයිටිස් වැළැක්වීම සඳහා දෙනු ලබනවා. ඊළඟට මාස 18 වන විට ඒ කියන්නේ අවුරුදු 1කමාර වෙන විට ඔබේ දරුවාට DTP NS වැක්සින් එකේ බූස්ටර් ඩෝස් එක හා ඕරල් පෝලියෝ වැක්සින් එකේ බූස්ටර් ඩෝස් එකත් ඒ වගේම තමයි MMR වැක්සින් එකේ සෙකන්ඩ් ඩෝස් එකත් ලබා ගැනීම අනිවාර්යෙන් එම කාලසටහනට අයිති වෙනවා. ඔබේ දරුවාට මේ අවුරුදු 1කමාර වෙන විට මෙම වැක්සින් එක ලබා දීම අනිවාර්යයි. ඊළඟට ඔබේ දරුවාට අවුරුදු 3 වන විට DTP වැක්සින් එකේ සෙකන්ඩ් බූස්ටර් ඩෝස් එක හා OPV වැක්සින් එකේ සෙකන්ඩ් බූස්ටර් ඩෝස් එක ලබා ගැනීම වැදගත් වෙනවා. ඊළඟට ඔබේ දරුවාට අවුරුදු 5 වන විට DT ටෙටනස් ඩිප්තීරියා වැක්සින් එකේ ඇඩල්ට් බූස්ටර් ඩෝස් එක හා OPV වැක්සින් එකේ තර්ඩ් බූස්ටර් ඩෝස් එක ලබා ගැනීම වැදගත් වෙනවා. ඒ වගේම තමයි ඔබේ දරුවාට අවුරුදු 10, 11, 12, 13 වගේ වයස් කාණ්ඩවල දරුවන්ට DT ඇඩල්ට් වැක්සින් එකේ සෙකන්ඩ් බූස්ටර් ඩෝස් එක හා MMR බූස්ටර් සෙකන්ඩ් ඩෝස් එක ලබා ගැනීම වැදගත් වෙනවා. මේවා පාසල් මට්ටමින් සමහරක් පාසල් මට්ටමින් ක්‍රියාත්මක වෙන අතර රජයේ විසින් MOH එක හරහා ඔබට මෙම වැක්සින් නොමිලේ ලබා ගැනීමේ හැකියාව තවදුරටත් තියෙනවා. මෙහිදී දෙමාපියන්ට කිය යුතු වැදගත්ම කරුණක් වන්නේ ගැහැණු දරුවෙකු සිටින අවුරුදු 12 13 ගැහැණු දරුවෙකු සිටින ඔබේ දරුවාටත් අනිවාර්යයෙන් HPV එන්නත ලබා දීම වැදගත් වෙනවා. HPV එන්නත කියලා කියන්නේ Human Papilloma Vaccine එක. මෙම HPV එන්නත ලබා දෙනු ලබන්නේ cervical cancer ගැප්ගෙල පිළිකා වළක්වා ගැනීම සඳහායි මෙම වැක්සින් එක දෙනු ලබන්නේ. මෙම වැක්සින් කරණයෙන් පසු දරුවන්ට උණ හා ස්ථානික වේදනාවක් ඒ වගේම තමයි මස්පිඩු වේදනාවක් ඇති විය හැකි වෙනවා. මේවා පැය 24ක් 48ක් ඇතුළත ඉබේම පහ වෙලා යනවා. එවැනි තත්ත්වයක් ඇති වුවහොත් වෛද්‍යවරයෙකුගේ අනුමැතිය අනුව පැරසිටමෝල් මාත්‍රාව ලබා දීම ඔබට කළ හැකියි. නමුත් ආසාදිත තත්ත්වයක් වැඩිවීමක් හෝ උණ වැඩිවීමක් හෝ වලිපුව වැනි දෙයක් ඇති වියහොත් ඒ වගේම තමයි ශරීරය පුරාම කසල පළුදාල වගේ යම් ආසාදනයක් ඇති වුවහොත් වහාම වෛද්‍යවරයෙකු වෙත යොමු වීම තමයි වැදගත් වන්නේ. මෙම ආරක්ෂක ප්‍රතිශක්තිකරණ වැඩසටහන තුළින් මෙම එන්නත්කරණය තුළින් ඔබේ දරුවා මුලින්ම ලෙඩ රෝග වලින් ප්‍රතිශක්තිය ලබනවා. ඒ වගේම තමයි මුලින්ම බැක්ටීරියා හා වෛරස් ආසාදන හඳුනාගෙන ඒ සඳහා ක්‍රියාකාරී වෙලා යම් ආසාදිත තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා මෙම ප්‍රතිශක්තිය ඉතා වැදගත් වෙනවා. ඔබත් ඔබේ දරුවාට අනිවාර්යෙන් උපතේ සිට අවුරුදු 13 දක්වා කාලය තුල මෙම ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීම වැදගත් වෙනවා. එසේනම් අපි නැවතත් වැදගත් වීඩියෝ එකක් තුලින් හමු වන තුරු මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එකක් ලැබේ. එහෙනම් නැවතත් වැදගත් කරුණකින් අපි හමු වෙමු. සුබ දවසක්.